වෙසක් පෝය කියන්නේ අවුරුද්දකට එකපාරක් එන පෝයක්. ඉතින් වෙසක් පෝයට ලංකාව වටේම තොරන් හදනවා. ඉතින් මටත් හිතුණා අඩි 25ක් උස ලොකුම ලොකු තොරණක් වෙසක් පෝයට හදන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අද මට මේ තොරණේ ලයිට් පත්තු කරගන්න පුළුවන් වෙයිද? තොරණ හදාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. පළමුවන දිනය මැයි 29. හරි ඉතින් යාළුවනේ අපේ තොරණට ඕනි කරන බඩුවකයක් තියෙනවා අරන් එමු එහෙනම්. ඊට පස්සේ ඉතින් මං ගැම්මට තොරණේ ප්ලෑන් එක අඳින්න ගත්තා. ඉතින් පේන ඇති ඔයාලට ප්ලෑන් එක අඳින හැටි ජෙට් එක වගේ අඳිනවා. ඉතින් මේ මගේ සැබෑ වේගෙ නෙමෙයි. කොහොම හරි ඉතින් ඇඳගෙන යනවා පේනවා ඇති. ඇත්තටම බොරු කියන්න ඕනේ නෑ මල්ලි. මේවා තමයි හැබෑම පින් අතේ වැඩ. ඇත්තටම. හරි ඉතින් යාළුවනේ අපිට රීපර් සෙට් එකක් හම්බුණා. අපි යන් එහෙනම් වැඩේට let's go. කට් කිව්වම කට් කරන්න කොනේ කට්. සාදු. කොහොමද මේ බලන්නේ කොහොමද? දෙවන දිනේ. යකෝ මේ පූසට සකබඹර ගායවත් ඇදිලාද කැරකෙනව පටන් ගත්ත වෙලේ ඉඳන් මොකද මේ වෙලා තියෙන්නේ? මං අහන්නේ මේ වගේ ළමයින්ට අත හිත දෙන්න ඕනේනේ. පේනවනේ සාදු කරනවනේ. පේනවනේ පින් අතේ වැඩ. ඒක තමයි පූසෝ කතාව ඇත්ත. මේ වගේ පින් අතේ වැඩ මෙහෙම අද කාලේ හැමෝම කරන්නේ. අපි විතරයි මේව කරන්නේ මේ ලංකාවෙම. හරිද? ඒද අපිට මේ අත හිත දීලා උපකාරයක් එහෙම කරන්න ඕනේ කට්ටිය. මොකද යකෝ hina වෙන්නේ මේ වගේ පොඩි ළමයිට පොඩ්ඩක් පාඩු ඉන්නකො මේ වගේ වැඩක් අගේ කරලා. තුන්වෙනි දිනේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ තොරණේ තුන්වෙනි දවසේ වැඩ සාර්ථක ලෙස කෙරීගෙන යනවා පේනවා ඇති. දැන් නම් කරන්නේ මේ චිත්‍ර පාට කරන වැඩේ තමයි. ඔයාලට මේ ඩබින් එක සවුත්තුයි වගේ ඇහෙනවා ඇති. මේ මම පාරේ දැන් ඩබින් කරන්නේ. ගෙදර නෙමෙයි ඉන්නේ. දැනුත් තොරණ ගාව තමයි ඉන්නේ. වැඩි යනවා ගැම්මට නේ. සුපිරියක් තමයි ඉතින්. ගැම්මක් කල්ලමු මල්ලියා. ඉතින් කොහොමද යාළුවනේ තොරණේ චිත්‍ර හොඳයි කියලා හිතනවා මම මේ පාට කරගෙන යන ගමන් තාම සම්පූර්ණ පාට කරාම තමයි මේක ඉතින් ලස්සන තේරෙන්නේ. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. හතරවෙනි දිනේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ මං ආවා අපේ තොරණේ මේ තියෙන හાર્ඩ් බෝඩ් මේ රස්මාලාවේ කොටසක් තමයි මේ හදාගෙන යන්නේ. ඒකේ මේ සුදු පාට රබර් පේන්ට් එක ගාන ගමන් තමයි තියෙන්නේ. ඒක ගාලා තමයි තොරණ හදාගෙන යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. අද කාලේ යාළුවනේ මේකනේ ප්‍රශ්නේ. මේ වගේ ඒවට කවුරුත් අත හිත දෙන්න කෙනෙක් නෑ. ඉතින් මේ ළමයින්ට මේ ගොඩයා ගන්න විදියක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. අන්න සැබෑ කතාව බූසෝ. අන්න සැබෑ කතාව. ඔබ මගේ එක ඈ. හරිද බූසෝ? අන්න සැබෑ කතාව. ඉතින් මේ වගේ වට අද කාලේ තැනක් නෑ යාළුවනේ. ඇත්තට මේවා නැති වීගෙන යන දේවල් ඉතින් මං දෙක වසරිදම මේ විදියට තොරන් කරනවා. එහෙමද? පස්වන දිනය. ඉතින් මේ හදාගෙන යන්නේ යාළුවනේ අපේ තොරණේ රස්මාලාවේ කොටසක්. මං වගේ 2.5ක් විතර උස ඇති. ඒ කියන්නේ මං වගේ තව කෙනෙක් එක උඩ තියලා එහෙම බලද්දි මං වගේ 2.5ක් විතර උස ඇති සෑහෙන ලොකුයි මේ තොරණේ. ලොකුම කොටස තමයි ඉතින් මේ බුදු රස්මාලාව තමයි මේ හදාගෙන යන්නේ. අපි බූසුණොත් මල්ලි. අපි බූසුණොත් හරි කැමති මේ වගේ පින් අතේ වැඩවලට. අපි තාසයි මේ වගේ වැඩක් කරගෙන පිනක් දහමක් කරගෙන නිවන් අවබෝධ කරගන්න. 6 වෙනි දිනේ. ඒක නම් ඇත්තටම වටිනවා. පූසෙක් වුණත් මේ වගේ මේ පින් දහම් කරනවා නම් ඉතින් අද කාලේ මිනිස්සු මේ පූසොන්ව මරලා දාලා සත්තු මරලා දාලා එහෙමනේ ජීවත් වෙන්නේ. ඉතින් මිනිසුන්ට ඒවා කිව්වට තේරෙන්නේ නැහැ. අපි බලමු ඉතින් මොකද වීඩියෝ එක ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අඩි මේ මොකක්ද යකෝ මේ රෝල? දන්න කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. මේ ගැජට් එකේ නම කිව්වොත් ඔයාගේ නමත් මං ඊළඟ වීඩියෝ එකේ කියනවා. එහෙනම් නම කියලා යන්න අමතක කරන්න එපා.
මේ බලන්නේ කොහොමද? ඉතින් ඔයාලට පේනවා ඇති අපේ තොරණේ වැඩ කටයුතු සාර්ථක ලෙස කෙරීගෙන යන ආකාරය. විල්ලමයි 28 වෙනිදා අද තව දවසයි තියෙන්නේ අපේ තොරණ හයි කරන්න. ඉතින් පේනවා ඇති යාළුවනේ අපේ තොරණ සාර්ථක ආකාරයෙන් හයි කරලා තියෙනවා. මට හයි කරන ටික නම් ගන්න බැරි වුණා, ෆෝන් එක කැඩිලා තිබුණ නිසා. කොහොම හරි ඔන්න දැන් තොරණ හයි කරලා තියෙන්නේ ගොඩක් දුරට. පේනවා ඇති. එහෙම තමයි මල්ලි, එහෙම තමයි මල්ලි. වැටි වැටි තමයි නැගිටින්න ඕන. වැටි වැටි තමයි නැගිටින්න ඕන. ඊට පස්සේ ඉතින් මං තොරණේ පලංචි ටික උඩට නැග්ගා වයර් අඩුපාඩු ටිකක් බලාගෙන යන්න. බලන්න යාළුවනේ මං කොච්චර ලස්සනට මේ පලංචි ටික උඩ නැගගෙන යනවද කියලා. හරිම ලස්සනයි නේද? හරිම ලස්සනයි නේ. ඔව්. හරි අපූරුවට නගිනවනේ. බිම වැටිලා කොණ්ඩ කඩාගත්තම තේරෙයි අමාරුව. අනේ මේ බක පඬිතුකම තියලා පැත්තකට වෙලා ඉන්නවා. අපි දන්සලකට යන ගමන් ඉන්නේ. වලහෙක්කගේ බලාගෙන ඉන්න කැත විතරක් චික්. යාළුවනේ අපි පලංචියක් උඩට නැග්ගා තොරණේ තත්ත්වය බලන්න. පේනවා ඇති වාහන යනවා පාරේ ඈත. සද්දය ඇහෙනවා ඇති ඔයාලට. අපි මේ තොරණේ වයරින් එක කරන ගමන් ඉන්නේ මේ වෙලාව. ඉතින් යාළුවනේ තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ වීඩියෝ එකට ගොඩක්ම මහන්සි වුණා. ඒ නිසා මහන්සියට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අඩි 25ක් කුස, අඩි 18ක් පළල, විදුලි බුබුලු 15000කින් සමන්විත වන මේ අතිදැවන්ත නිර්මාණය අපි දැන් රස විඳිමු පින්වතුනි. ඉතින් පේනවා ඇති යාළුවනේ වෙසක් පොය දවසේ මගේ මහා තොරණ අඩි 25ක් උස අඩි 18ක් පල්ල තොරණ ලස්සන වෙච්ච හැටි. ඉතින් පේනවානේ මේක තනියෙන් කරන්න. ඉතින් තනියෙන් කරන්න තියා හිතන්නවත් බැරි වැඩක්. ඉතින් ගොඩක් කට්ටිය උදව් කරා. ඉතින් හැමෝටම ඒ උදව් කරපු අයත් මේ වීඩියෝ එක බලනවා නම් thank you කියලා කියනවා. පේනවා ඇති ඉතින් ලොකුම ලොකු වැඩක්. Ilesa dimulesa aralesa tulena elesa lirinduri පිටිපස්සේ ඔයාලට කියන්නේ එනවත් නැහැ බබල් එක දාලා තියෙන්නේ. තොරණ පිටිපස්සේ ඉන්නේ. ඉතින් මගේ channel එකේ තියෙන උතුම් වීඩියෝ එක පේනවා. ඉතින් තොරණ සර්කිට් එකෙන් දුවනවා. අපි යනවා මාර්ගම තොරණ බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්නේ. Sapa solala